බෝකොලේ පාගගෙන වටේ යනවා. බෝධීන් වහන්සේගේ වැඩිච්ච පත්‍රයක් අයින් කරලා කල්පය ලක්ෂයක් එන විපාකෙ ගන්නෑ. කල්ප ලක්ෂයක් කියන්නේ සුළුපටු විපාකයක්ද? දැන් උයන්දන නම් දැන් අපි ඉන්නසුපේ උදේ පාන්දර මිනිස්සු වෙනවා. එක එක්කෙනා ත්‍රිවිල් වලින් වාහන වලින් ඇවිල්ලා ඉක්මනට බෝධිය මළුවට යනවා මම දකිනවා. ඉතින් අපි බෝ මළුව අතු ගන්න යනකොට බෝධිය පත්‍ර නැහැ. මිනිස්සු වැඩට යන්න කලින් ඇවිල්ලා බෝධිය පත්‍ර අයින් කරලා යනවා. හැමදාම වැඩට යන්න කලින් බෝධිය පත්‍ර 10ක් හරි අයින් කරලා යනවා නම් ඒ මිනිස්සුන්ට දවසටම ආශිර්වාදයක් නෙවෙයිද? දැන් මේ බණ වැඩසටහනට ඇවිල්ලා මෙතන බෑකේ ඉදිරියේදයි දාලා ගිහිල්ලා බෝධීන් වහන්සේ වැඳලා පත්‍ර ටිකක් ඇහිඳුවා නම් ඒකම ඇතිනේ අප පින්නට. ඒ මොනවන ලොකු දෙයක් හිතේ තියෙන්නේ. අසද්දෘස පින්කම් කරන්න හිතේ තියෙන්නේ. ළඟ තියෙන පොඩි පින අමතක කර. පොඩිත් නෑ කල්පලක්ෂයක් විපාක වෙනවා කියන්නේ පොඩි පිනක්ද? වැටි බෝධීන් වහන්සේගේ වැටුණ පත්‍රය පහන් සිතින් අයින් කිරීම. නාගසේන මිලින්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනව නේද? මිලින්දු රාජ ප්‍රශ්නේ කියලා පොතක් තියෙන්නේ. මේ මිලින්ද රජුරෝ කතා කරනකොට මේ ලෝකේ කිසි කෙනෙකුට බෑනේ ඒ කතාවට විරුද්ධව කතා කරන්න. රහතන් වහන්සේලාත් කැලවලට වැඩියා. මේ රජා පව් කරගනී කියලා කට වැඩි. ඥානෙ වැඩි. ප්‍රශ්න අහන්න ගියාම උල්පතකින් වගේ ප්‍රශ්න එනවා අනිත් එක්කෙනා හිර වෙන විදිහට. ඒ කෙනාගේ සියලු ඔද තෙද බල බිඳ දැම්මේ නාගසේන කියලා රහතන් වහන්සේ නම. මේ සසරේ කරපු දෙයක් බෝමලුවක් අතු ගාලා. බෝමලුවක් අතු ගාලා ඒ අතු ගාපු නායක හඳුරු පොඩි නමට කිව්ව පොඩි නම අරන්දාන්ට කොමේ අතු ගාපු කොළ. පොඩි නම හරි කම්මැලි. ඔයාලා තරම්වත් ඇක්ටිව් නෑ. ඊට පොඩි නම හරි කම්මැලි බෑ කිව්වා. දෙවෙනි පාරක් කිව්වා ඇහුවේ නෑ. වරෙන් මෙහි කියලා අතුක ගා හිටපු ඉදලේ මිටෙන් ගැහුවා පොඩි නමට අරන් දාපිය මේක කියලා. නායක හඳුරෝ. පොඩි නමට තරහ ආවා. බෝධියේ පත්‍ර ටික කොම ටික මල්ලට දාගත්තා. ඒක පහලින් දොලක් ගලාගෙන යනවා. ගලාගෙන යන දොලට පත්‍ර ටික දාලා අඬා කිව්වා බෝධීන් වහන්සේගේ පත්‍ර ඉවත් කිරීම පිනක් නම් උපනෝපන් ජීවිතේ තවත් අයට යටත් වෙන්නේ නැතුව මගේ ඥානය මේ ගඟේ රැලි නැංවෙනවා වගේ නැංවි ප්‍රශ්න කෙලවරක් නැතුව ප්‍රශ්න අහන්න පුළුවන් විදිහට ඥානය පීඨාවා කියලා. නායක හඳුරු අතපතු ගාලා පැම් සනීප වෙන්න වඩිනවා දොලට. පොඩි නම අයියෙන් අර ප්‍රාර්ථනා කොලේ නායක හඳුරු කිව්වා මං අතු ගාපු මළුවේ කොලයින් කොල්ලා පොඩි නම මෙහෙම පැතුවා අතු ගාපු මට මොනව පතන්න බැරිද? මේ ගඟේ රැලි නැగి ඇවිල්ලා වෙරළෙන් අවසන් වෙනවද? ඒ වාගේ මේ කෙනාගේ තියෙන සියලු ඔදතෙද මන් ළඟ නැති වේවා කියලා අදිෂ්ඨාන කළා. ආන්නේ නිසා තමයි මිලින්ද රජුරුවන්ගේ සියලු ප්‍රශ්න නාගසේන මහරහතන් වහන්සේ ළඟ ඉවරයි. බෝධියේ පත්‍රයක් අයින් කරපු කතාවක් නැවතුනේ රහත් වෙලා.